මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක් මේ විදිහට උදා වුණා. අද පාන්දරින්ම අපි හස්බන්ඩ්ගේ ගමේ යන්න පිටත් වුණා. එනකන් මග බලාගෙනම හිටපු මේ අද දවස මට පුළුවන් විදිහට හුඟක් සතුටින් ගත කරන්න මම හිතාගෙන ඉන්නවා. අපි මේ යන ගමනේ පුංචි නැවතුමකින් බයික් එක නතර කරේ උදේට මොනවා හරි කන්න. පාරයිනේ තිබුණ කෑම කඩේකින් එළවලු රොටිත් අරගෙන එතනම තිබුණ බංකුවකින් වාඩි වෙලා අපි උදේට කෑම කෑවා. මෙතන එහා පැත්තේ පොඩි ළමා උද්‍යානයක් තිබුණා. ඒ උද්‍යානයේ කෙළවරකට වෙන්න පුංචි ප්ලේන් එකක් මේ විදිහට හදලා තියෙනවා. මේක දැකපු ගමන්ම මට අවුරුදු ගානක මගේ අතීතේ මතක් වුණා. ඔන්න එක දවසක් අපේ ගෙවල් ළඟම තියෙන යුද හමුදා කැම්ප් එකේ තිබුණ පොඩි උත්සවයකදී අපිට මේ ප්ලේන් එකකට නැගලා බලන්න යාලා අවස්ථාව දුන්නා. අපි ආයෙමත් ගමන යන්න පටන් ගන්නයි හදන්නේ. මෙතනින් එළියට යනකොටම අපිට හම්බුණා යාළුවෙක්. අනේ. චූටි බබා. අනේ කන්න දෙයක් නෑනේ. කන්න දෙයක් නෑ වෙනිකේ. ඒ හම්බ වුණ ලොකු අලියාළුවවත් හුරතල් කරලා ආපහුම අපි ගමන පටන් අරගෙනයි ඉන්නේ. ඔහොම ඉතින් ඉස්සරහට යනකොට කැලේ මැදට වෙන්න අපිට හම්බෙනවා පුංචි දේවාලයක්. මෙතනින් යන හැමදාම මේ දේවාලෙට ගිහිල්ලා පඳුරු කාසි දාන එක මගේ එක පුරුද්දක්. මගේ හස්බන්ඩ්ගේ ගෙදර තියෙන්නේ හබරන. හබරන ටවුන් එකේ ඉඳලා පොඩ්ඩක් මෙහාට ආවහම ලස්සන ගමක් මැද්දේ තමයි එයාලගේ ගෙදර තියෙන්නේ. අපි දෙන්න විනාඩි 45ක විතර ගමනකින් පස්සේ ඔන්න දැන් ගෙදරට ආවා. අපි එනකන් දොරවුලුවස්ස ළඟ ඉඳගෙන අම්මා පාර බලාගෙන ඉන්නේ හැමදාමත් වගේ හරි ආදරෙන්. ගෙදරට ගොඩ වුණ ගමන්ම කොයි තරම් දේවල් අරන් ආවත් මම අම්මට මුලින්ම දුන්නේ එයාට ගෙනාපු කෙසෙල් මුව එක. අද නම් මෙහි අම්මගේ කුස්සිය හරිම සරු පාටයි. පාට පාටින් රස කෑම ගොඩාක් අම්මලා හදලා. මේ හැම කෑම එකක්ම හදන්න අම්මයි තාත්තයි හුඟක් මහන්සි වෙන්න ඇති. මම අම්මට හැමදාමත් කියනවා අපි එන දවසට අපි වෙනුවෙන් කියලා විශේෂයෙන් මුකුත්ම හදන්න එපා කියලා. අම්මලා වෙනද කන විදිහටම අපිටත් කෑම දෙන්න කියලා. ඒත් එයාලා අහන්නෙම නැහැ. ගොඩක් මහන්සි වෙලා මුදල් ගොඩක් වියදම් කරලා අපි කන්න ආස කරන රස කෑම අපිට හදලා දෙනවා. අපි ඇවිත් ටික වෙලාවකට පස්සේ හස්බන්ඩ්ුයි තාත්තයි ගියා ටවුන් එකට. ඔන්න ඔය වෙලාවේදී මම ආව පොඩ්ඩක් එළිය බලන්න. මෙහි ගෙදර බව් යාළුවෝ කුකුල්ලෝ එහෙම ගොඩාක් ඉන්නවා. මේගොල්ලොන්ගේ සද්ද නිසා එක තත්පරයක්වත් නම් කන් දෙකට නිදහසක් නැහැ. ඔන්න එක වෙලාවකදී මෙයාලා කෑ ගහන සද්දේ. තව වෙලාවකදී මෙයාලා රණ්ඩු කරගන්න සද්දේ. මේ අහිංසක හුරතල් පැටවුන්ගේ ලෝකය කොයි තරම් නම් ලස්සනයිද.
මිනිස් ලෝකය ඇතුලේ වගේ තරහ, ඊර්ෂ්‍යාව, වෛර සිතුවිලි මෙයාලා ගාව නැහැ. හස්බන්ඩුයි තාත්තයි ටවුන් එකට ගිහිල්ලා බඩු ටිකත් අරගෙන ඔන්න දැන් ගෙදරට ආවා. ඔන්න බලන්නකෝ ඊට පස්සේ මේ කවුද ආවේ කියලා. මගේ අම්මයි තාත්තයිත් අද මෙහෙට ආවා. අපි මෙහෙට ආපු වෙලාවේ ඉඳන් මම බලාගෙන හිටියේ එයාලත් මෙහෙ එනකම්. පොඩි වෙලාවක් ඉඳලා අපි හැමෝම මෙහෙ අම්මා ගෙනත් තිබුණ කේක් කාලා බීම බිව්වා. ඔහොම ඉතින් ටික වෙලාවක් ගෙදරට වෙලා ඉඳලා අපි තුන්දෙනාම යනවා මෙහෙ ගමේ පොඩ්ඩක් ඇවිදින්න. මේ ගම නම් මහා හුඟක් ලස්සනයි. හැබැයි මේ ලස්සන ඇතුලේ හැංගුණ එක දුක්බර කතාවකුත් තියෙනවා. මල්ලි මට කියපු විදිහට නම් හවස 6:30 වගේ වෙනකොට අපි දැන් මේ ඉන්න තැනටත් අලියෝ එනවලු. ඔහොම යනකොට අපිට හම්බුණා එක පැලක්. ඉතින් මට ආස හිතුණා මේක උඩට නැගලා වටපිටාව බලන්න. දඬු ඉනිමග දිගේ හරි පරිස්සමට මමයි හස්බන්ඩුයි මේ පැල උඩට ආවා. ඉතින් උඩටම ආවට පස්සේ මට හිතුණ එකම එක දෙයයි. සමහර මිනිස්සු තමන්ගේ බඩගින්න පුරව ගන්න, ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න කොයි තරම්නම් දුක් විඳිනවද? මේ කුඹුරු අයිති මාමලා මේවා උඩට වෙලා මේ පහලින් අලියෝ යනකොට එයාලා දිහා බලාගෙන තමන්ගේ කුඹුර ආරක්ෂා කරගන්න කොයි තරම්නම් වෙහෙසෙනවද? ඒ දේවල් දරාගන්න එයාලගේ හිත කොයි තරම් නිර්භීතයිද? අනේ ඉතින් ඒ අහිංසක හැම කෙනෙක්ටම කවදාම හරි දවසක ජීවිතේ හැම සතුටක්ම ලැබෙන්න ඕන. පැල උඩට වෙලා ටික වෙලාවක් ඉඳලා අපි දෙන්න ආපහුමත් බිමට බැස්සේ ගෙදර යන්න. මෙතනින් ඉස්සරහටත් තව ලස්සන දේවල් ඇති. හැබැයි දැන් ඒ හැම දෙයක්ම බලන්න අපිට වෙලාව මදි. අපි ගෙදර එනකොට අම්මා දවල් කෑම ටික මේසෙට අස් කරන්න පටන් අරන්. හැමෝටම බඩගිනි වෙලා හිටපු නිසා මමයි හස්බන්ඩුයිත් අම්මට මේ කෑම අස් කරන්න උදව් කරා. අද දවල්ට අපිට කන්න මෙහෙ අම්මා උයලා තිබුණේ එළවලු බත් හදලා, කහ බත් හදලා, චිකන් ඩෙවල් එකක් එක්ක බටු මෝජු, පොළොස් සම්බුල් තියල්, කට්ලට් මේ වගේ අපි ආස කරන කෑම ಜಾති ගොඩක්. මේ හැම දෙයක්ම එකට අනාගෙන කනකොට පුදුමාකාර රසක් තමයි මේ කෑම වේලෙන් මට දැනුනේ. මගේ තාත්තා අද මුලින්ම මෙහි කෑම මේස විවෘත කරා. ඉතින් අම්මයි තාත්තයි බත් බෙදා ගන්න පටන් ගත්තා. ඔය අතරෙන් අපි දෙන්නත් ගිහිල්ලා ඉතින් කෑම බෙදා ගත්තා. මමයි මගේ හස්බන්ඩුයි කියන්නේ ජීවිතේ ගොඩාක් කැපකිරීම් කරලා දුක් මහන්සි වෙලා දේවල් ලබා ගත්ත දෙන්නෙක්.
අදටත් අපි අපේ හීන වෙනුවෙන් උදේ දවල් රෑ නොබලා මහන්සි වෙනවා. ඉතින් අපි දෙන්නට මේ ගමන යන්න උදව් වෙන්නේ මේ අපි වටේ ඉන්න අපේ පුංචි පවුල. අම්මයි තාත්තයි කියන්නේ මේ ලෝකේ අපි වෙනුවෙන් ගොඩාක්ම කැපකිරීම කරපු ආදරණීය දෙන්නෙක්. ඉතින් කවදම හරි දවසක ජීවිතේ එයාලා නොලබපු හැම සතුටක්ම එයාලට ලබා දෙන්න අපි දෙන්න මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් අපි අපිට පුළුවන් හැම දෙයක්ම කරනවා. කවදම හරි දවසක මගේ පුතා අද මේ වගේ තැනක ඉන්නවා, මගේ දුව අද මේ වගේ තැනක ඉන්නවා කියලා අම්මලාගේ වචන වලින් පිට වෙන දවස වෙනකන් අපි මහන්සි වෙනවා. මම ප්‍රාර්ථනා කරන්නේ ඒ දවස හරි ඉක්මනින්ම අපේ ජීවිතවලට එන්න කියලා. මෙහි ගෙදර මහා ගොඩක් විශාල ලොකු ගෙදරක් නෙමෙයි. හරිම පුංචි ගෙදරක්. මේ ගෙදර මේ කෑම මේසේ වටේට එකතු වෙලා එක පවුලක් විදිහට හරි සතුටින් අපි කෑම කන්නයි හදන්නේ. දවල්ට කෑම එහෙම කාලා මගේ අම්මලත් ගෙදර යන්න ගියා. ගොඩාක් හවස් වෙන්න කලින් මේ කැලෑපාර පහු කරගන්න ඕන නිසා අපි දෙන්නත් ගෙදර එන්න පිටත් වුණා. ඔහොම යන අතරමඟ කැලේ එක තැනකින් අපි නතර වුණේ මෙතන හරිම ලස්සන නිසා. මේ උස ගස් මුදුනේ කොහේ හරි තැනක හැංගිලා කෑ ගහන රැහැයියොන්ගේ සද්දය නිසා කන් දෙක නිකන් අගුල් වැටිලා වගේ. හවස් වෙන වෙලාවට වැව් ඉස්මත්තේ තනකොළ කන්න එන අලියොන්ගෙන් නම් මෙහි අඩුවක් නැහැ. ඔන්න යාලවත් බලාගෙන අපි ඉස්සරහට ආවා. කැලේ මැදින් යන මේ ගමන ඉවර වෙන තැනදිත් අපේ ගමන පුරාවටම අපිව ආරක්ෂා කරාට මම ස්තුති කරනවා. වටින් ගොඩින් අඳුර වැටීගෙන එනවා. අපිත් ඉක්මනින්ම ගෙදර ඇවිල්ලා නාගෙන අම්මා අරන් එන්න දීපු බත් එක කන්නයි හදන්නේ. මගේ පුංචි පවුල එක්ක ගත කරපු සතුටු මතක පිරුණු අද දවසත් ඔන්න ඔය විදිහට ඉවර වුණා. ඔයාලට කියන්න සුබ ආරංචියකුත් තියෙනවා. ඒ මොකද්ද කියලා කියන්න ආයෙමත් දවසක මම එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ.